මේ ලස්සන මේ ඒරියා. මේ ගාල්ල සංචාර කලාපයක්. එතකොට මේ තියෙන ගාල්ල මහවීදියේ මේන්ම ගාලු වරායත් එක්ක සාමචෛත්‍ය රෝමස්සල පේන තැන. ඔයාලා හැමෝම දන්නවා ඇති. මේ තියෙන්නේ මේ ගාල්ලේ අයිකන් එකක්. ගල් වලින් හදපු මේ ගල් කණු දෙක. ඉතින් මෙතන වැඩිපුර ඉන්නේ මේ වෙලාවට මෙන්න මේ වගේ අය. හරිද? කොට ටූරිසම් තියෙන සංචාර කලාපයක්. එතකොට මේ හරිය අරුවලයි. අනුස්සෙකට ඇවිදින්න පුළුවන් තැනක් නෑ. ඒ වගේම මේ පාරවල් කැඩලා ගිහිල්ලා තියෙනවා. එතකොට විශේෂයෙන්ම දැන් මේ වෙද්දි මිරිස්ස වැලිගම අහංගම පැත්තට මේ සංචාර කර්මාන්තේ ගිහිල්ලා තියෙනවා. කියන්නේ වැඩිපුර ඉන්නේ මේ පැත්තේ. දැන් ගාල්ල හික්කඩුවෙත් මේ වෙද්දි ටිකක් අඩුයි. එතකොට ඒකට හේතුව වෙන්න ඇති මේ නයිට් ලයිෆ් එකක් ඇත්තටම නැහැ මේ ගාල්ල කිව්වහම. දැන් මේ ටික සම්පූර්ණයෙන්ම කරවලයි. මේ හරිය මීයෝ එහෙම යනවා. ඒ වගේම තඩි වලවල් තියෙනවා. ඉතින් ගාල්ලට සංචාරක ආකර්ෂණය අඩු වෙන මේක ඇත්තටම එක හේතුවක් වෙනවා. දැන් මේ හරියට ඇත්තටම ලයිට්ස් ටිකක් වදින්න ඕනි. අර එහා අඩුම නේවි කැම්ප් එක හරියට යනකම්වත්. එතකොට මේ පැත්ත ගත්තොත් මේ කොටු ඇතුළට මේ අයින දිගෙන් යන්න පුළුවන් පාරක් තියෙනවා. ඉතින් අපි ෆොටෝස් දකිනවා මේක හදලා තියෙනවා මෙහෙමයි කියලා ඒ වුණාට. ඉතින් ඇත්තටම මේ දැන් වෙලාව ගත්තොත් තාම 9:00යි 10යි. ඉතින් ඔක තමයි ගාල්ලේ තත්ත්වය. ගාල්ලට ඇත්තටම අපි ආදරෙයි. ඒ කියන්නේ ඒ වගේ හරි ලස්සන ඓතිහාසික නගරයක්. ඉතින් ගාල්ලට මෙහෙම වෙන එක කියන්නේ ඇත්තටම දුකයි. ඉතින් මේක ඉතින් බලධාරීන්ගේ අවධානයට යන්න ඕන වීඩියෝ එකක් වේවි. ඉතින් ඔයගොල්ලන්ටත් මේ මට හිතුණු දේ හිතලා තියෙනවා නම් ෂෙයා පාරක් දාන්න. ඉතින් මේ එක පැත්තක් විතරයි. ඉතින් ඒ වගේම තව ගාල්ලේ පැති කීපයක් තියෙනවා. ඒ පැතිත් මේ වගේම තමයි. ඉතින් පාළු නගරයක් පාළු සුසානයක් වගේ වෙනවා. 9:00 10 විතර පැන්න ගමු. ඒ කියන්නේ මේ ඇවිල්ලා මේ සීසන් එක තියෙන කාලේ. ඒතකොට අනිත් කාලේ ගැන කවර කතාවද? මුකුත්ම පේන්නේ නැහැ. ඉතින් ඔක තමයි ගාල්ලේ කවදා හරි සංචාර කර්මාන්තය විඳ වැටෙනවා නම් ඉතින් මේවත් ඉතින් බලපානවා. ඒ වගේම ගාල්ලේ ස්ටෑන්ඩ් එක හරියෙන් කැම ගන්න හරියාකාර තැනක් නැහැ. දෙවටට යන්න බොමු. ඉතින් ඒ වගේ ප්‍රශ්න ටිකක් තියෙනවා. ගාල්ලේ ඉන්න අය, ගාල්ලේ දන්න අය, ගාල්ලේ ජීවත් වෙන අය ඔයගොල්ලොන්ට මේ ප්‍රශ්න ඇති. ඉතින් බලලා එකඟ නම් කමෙන්ට් එකක් දාන්න, නැත්නම් ඒත් කමෙන්ට් එකක් දාන්න. මොකද හිතන්නේ මේ කැම කඩයක් නැති එක සම්බන්ධව? වැඩක් නැහැ මචං, කතා කරලා. දෙවටේ කඩවල් දෙක තුනක් තියෙනවා මචං. ඔය ටික අරුණහා මචං නෑනේ බං. එළියට පහළට බැලලා මිනිස්සුෙකුට රැයකට යන්න තැනක්, කන්න බොන්න තැනක්, ඇවිදින්න තැනක් මොනවත් නෑනේ.